අයිබෝන් හැමෝටම ඉතින් ඔගොල්ලෝ බලලා එකපාරට මොකද මේ ගියක් ඇතුලේ වීඩියෝ එකක් දාලා තියෙන්නේ කියලා. ඉතින් මට වීඩියෝ එකක් හදාගන්න බැරි වුණා අද දවසේ දාන්න. ඉතින් ඒකින්ද හදිසියෙ කල්පනා කළා ඔලුවට ආපු දෙයක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මේ වීඩියෝ එකේ තියෙන්නේ මම කොහොමද මගේ ඩ්‍රෝන් ජර්නි එක පටන් ගත්තේ සහ දැන් වෙනකොට කොයි වගේ තත්ත්වයකද ඒක තියෙන්නේ කියන එක. ඉතින් මම කලින් ලංකාවේදී ඩ්‍රෝන් එකක් යූස් කරලා තිබුණේ නැහැ. ඩ්‍රෝන් ගැන දැනන් හිටියෙත් ඒ කියන්නේ දැනගෙන හිටියට ලංකාවේ ටිකක් අමාරුයි ඩ්‍රෝන් එකක් ගන්න සහ ඩ්‍රෝන් එකක් ඒකට අවසර ගන්න. ඉතින් ඒ වගේ තත්ත්වයක් එක්ක ඩ්‍රෝන් එක ෆ්ලයි කරලා තිබුණේ නැහැ මම ලංකාවේදී. රුමේනියාවට ආවට පස්සේ තමයි මම ඩ්‍රෝන් එකක් ගත්තේ. පොඩි ඩ්‍රෝන් එකක් ගත්තා. ඒකෙන් මම ඩ්‍රෝන් ෆ්ලයි කරන්න ඉගෙන ගත්තා. ඉතින් දැන් මේ වෙනකොට කොයි වගේ තත්ත්වයක ඉන්නවද කියලා පෙන්වන්න තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක ගේන්නේ. රයිට් අපි බලමු පළවෙනියටම මම ගත්ත ඩ්‍රෝන් එක මම ඔයගලන්ට පෙන්වන්නම්. ඉතින් මේ ඩ්‍රෝන් එක මම ගත්තේ තෙමු එකෙන්. මේක මට මතක විදිහට ලෙයි 150ක් එහෙම නැත්නම් 200කට අඩු වෙන්න තමයි මේක මම ගත්තේ. ඉතින් මම මේක ගන්න හේතුව අඩුවට ගන්න හේතුව මට දැනගන්න ඕන වුණා කොහොමද ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නේ. ඒක මට කරන්න පුළුවන්ද කියන දේ දැනගන්න තමයි මම මේ ඩ්‍රෝන් එක අරගෙන මම try කරේ මේකෙන්. වෙන ඩ්‍රෝන් එකකට යන්න කලින්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති. පොඩ්ඩක්වත් බාර නැහැ මේක නම්. ඊට පස්සේ මේක තමයි රිමෝට් එක. මේකේ ඩිස්ප්ලේ එකක් මුකුත් නැහැ. මේකට අපිට ෆෝන් එක දාන්න පුළුවන්. හැබැයි ෆෝන් එක දැම්මට මේකේ තියෙන කැමරාවේ එච්චර ක්වොලිටි එකක් නැති හින්දා හරියට පේන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම ගොඩක් වෙලාවට මේකෙන් ඉගෙන ගන්නකොට ෆෝන් එක යූස් කරේ නැහැ. මට පේන මානේ අනිත් එක මේක ගොඩක් දුර යවන්න බෑ. මේක සාමාන්‍ය මීටර් 5ක්වත් යවන්න බැරිද මන්දා එච්චරවත් යවන්න බැරි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඒත් මේකෙන් පුළුවන් ඇත්තටම මේ වගේ දෙයකින් පුළුවන් අපිට කොහොමද මේ ජොයිස්ටික් එක හැන්ඩල් කරන්නේ මේකේ කම්බිනේෂන් එක හදාගන්න පුළුවන් මේ වගේ පොඩි ඩ්‍රෝන් එකකින් ඔයගොල්ලන්ට පටන් ගත්තාම. ඉතින් මම මේකෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඩ්‍රෝන් එකක් කොහොමද කන්ට්‍රෝල් කරන්නේ, කොහොමද ෆ්ලයි කරන්නේ, ගස් අස්සෙන් යන්න, එක එක දේවල් අස්සෙන් යන්න, ඒ වගේ දේවල් මම ගොඩක් ඉගෙන ගත්තා. මොකද බයක් නැතුව මේක කරන්න පුළුවන්. මොකද මේක කැඩුනත් මේකේ ප්‍රශ්නයක් නැහැ ලොකු ගාණක් නොවන හින්දා. ඒ වගේම එකපාරක් මේක හැප්පිලා කැඩුනා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය කරන බඩු ටිකක් තෙමු එකෙන්ම ගෙනල්ලා මම මේකත් රිපෙයාර් කරගත්තා. ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. රුමේනියාවට ඇවිල්ලා පළවෙනි ඩ්‍රෝන් එක මම මේ ගත්තා. ඉතින් තාම මේක තියෙනවා සුරක්ෂිතව. මම දන්න තරමින් මේකේ බැටරි charge කරාට පස්සේ මේක තාමත් වැඩ කරනවා කිසි ප්‍රශ්නයක් නැතුව. රයිට් මේ තියෙන්නේ මම දෙවෙනියට ගත්ත ඩ්‍රෝන් එක. ඉතින් මම පළවෙනි ඩ්‍රෝන් එකෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබ්බා. ඒ දේවල් ඉගෙන ගත්තට පස්සේ මට කොන්ෆිඩන්ස් එක හැදුනා මට ඩ්‍රෝන් එකක් අරන් ෆ්ලයි කරන්න පුළුවන් කියන එක. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ ඩ්‍රෝන් එක ගත්තා. මේක ඇවිල්ලා DJI Mini 3 Pro. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට YouTube එකේ ඕන තරම් මේකේ වීඩියෝස් තියෙනවා. මේකේ රිමෝට් එක තමයි මේ තියෙන්නේ. මේකේ ස්ක්‍රීන් එකක් තියෙනවා. ඇන්ටනස් නැහැ. ඊට පස්සේ බැටරි පැක් එකක් තියෙනවා. ඉතින් මේක එකකින් විනාඩි 20කට ආසන්න ප්‍රමාණයක් ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් බැටරිස් තුනක් තියෙනවා. ඒ කියන්නේ පැයක් විතර ෆ්ලයි කරන්න පුළුවන්. රයිට්. ඉතින් මේක තමයි ඩ්‍රෝන් එක. මේ විදිහට තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. මේකට ND ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මේකට මේ එන ෆිල්ටර් එක නෙමෙයි ND ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මේක තමයි ඩ්‍රෝන් එක. මේකට ගත්ත ඉක්විප්මන්ට් මම ඇත්තටම මුකුත් දේවල් ගත්තේ නැහැ. මම විශේෂයෙන් ගත්තේ මේ ND ෆිල්ටර් කිට් එකක් ගත්තා. හේතුව අපි සාමාන්‍යයෙන් අවුව ගොඩක් වැඩි වෙලාවක ෆ්ලයි කරනවා නම් අපිට මේක ගොඩක් යූස්ෆුල් වෙනවා. මොකද මේ නැත්තම් සුදු වෙන්න වගේ බලනවා වීඩියෝ එක. ඒ වගේම ෆ්‍රේම් රේට් බහිනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම ND ෆිල්ටර්ස් ටිකක් ගත්තා. මේක ඇරෙන්න මම වෙන මොකුත් ගත්තේ නැහැ ඩ්‍රෝන් එකට. ඉතින් මේක තමයි මම ගත්ත දෙවෙනි ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකත් එක්ක ගොඩක් දේවල් වෙනස් වුණා. ඒක කියන්න ඕනේ මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන ගහලා තියෙනවා. මේක ඇවිල්ලා ග්‍රෑම් 249යි. එතකොට ලෝ එකක් තියෙනවා ග්‍රෑම් 250කට වැඩියෙන් ෆ්ලයි කරනවා නම් ඒක රෙජිස්ටර් කරන්න ඕනේ
සහ ඒ නීතිමය කතන්දර වගේක් තියෙනවා. ඉතිං මම මේක ගත්තේ 249ක් බලලා ඒ ප්‍රශ්න නොවෙන්නත් හැබැයි එහෙම උනා කියලා මම මේකට කරන්න ඕන එකන්නේ රෙජිස්ටර් කරන ඒවා ඊට පස්සේ මගේ පයිලට් ලයිසන්ස් ඒවා මම මේකත් එක්කම කරගත්තා. මේක ගත්තා මේක ප්‍රොෆෙෂනල් එකක්. ඉතින් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ මේකේ ක්වොලිටි එක වැඩි. හොඳ කැම් එකක් තියෙනවා. හොඳ වීඩියෝස් ගන්න පුළුවන්. ඒ වගේම කලින් එකට වැඩි බරක් චුට්ටක් වැඩි. ඉතින් කලින් වගේ ළඟ තැනක මම ෆ්ලයි කරන්නේ නැති හින්දත් මගේ YouTube channel එකට මම වීඩියෝස් ගන්න හිතන් ඉන්න හින්දත් ඊළඟ next step එක තමයි මම කොහොමද මේක legally රුමේනියාවේ ෆ්ලයි කරන එක. ඉතින් මම මේක සර්ච් කරලා බැලුවාම ඒකේ තියෙනවා අතර මේකට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ග්‍රෑම් 249ක් නිසා. නමුත් මම මගේ ලයිසන් එක හදාගත්තා. ඉතින් මම ඔන්ලයින් සර්ච් කළා මුලින්ම එක්සෑම් එකක් කළා. පොඩි එක්සෑම් එකක් එච්චර අමාරු ගන්න නෙමෙයි. මුළු යුරෝප් වලටම හරියන්න මම පයිලට් ලයිසන් එකක් ගත්තා. එතකොට මම ලයිසන් එකේ මම පෙන්නන්නම් මම ගාව තියෙන ලයිසන් එක මොකක්ද කියලා. ඉතින් මට ඕන තැනක මට පයිලට් ලයිසන් එකක් තියෙනවා. පයිලට් එක. ඒ වගේම අපි ඩ්‍රෝන් එකත් රෙජිස්ටර් කරන්න ඕනේ. රුමේනියාවේ ෆ්ලයි කරනවා නම් රුමේනියාව රෙජිස්ටර් කරන්න ඕනේ. මම හිතන්නේ යුරෝප් වලට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ස්වීඩන් යන වෙලාවෙත් මම ඒවියේෂන් එකට ස්වීඩන් වල තියෙන ඒවියේෂන් එකට මම මේල් එකක් දැම්මා. මගේ ඩ්‍රෝන් එකක් තියෙනවා. මගේ පයිලට් ලයිසන් එක මේක. මම ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරලා තියෙනවා රුමේනියාවේ. ස්වීඩන් වල ෆ්ලයි කරාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඉතින් ඒගොල්ලෝ ඒකට මට අප්‍රූව් එක දුන්නා. ප්‍රශ්නයක් නැහැ. රුමේනියාවේ රෙජිස්ටර් කරලා තියෙනවා හින්දා අවශ්‍ය නැහැ කියලා. ඒ වගේම මගේ තියෙන්නේ යුරෝප් වලටම හරියන ලයිසන් එකක් හින්දා ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. ඒ ඇරෙන්න මම හිතන විදිහට මේක ග්‍රෑම් 249ක් හින්දා ඒ ප්‍රශ්නයක් නැහැ. නමුත් මොන හරි ප්‍රශ්නයක් වුණොත් කියලා තමයි මම මේ දේවල් ටික හදාගත්තේ. රයිට්. එතකොට මම ලයිසන් එක මගේ තියෙනවා පයිලට් ලයිසන් එක. ඒක ඇවිල්ලා යුරෝප් වලටම හරියන්න. ඊට පස්සේ මම ඩ්‍රෝන් එක රුමේනියාවේ රෙජිස්ටර් කරා. ඉතින් ඩ්‍රෝන් එක රුමේනියාවේ රෙජිස්ටර් කරන්න වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වෙබ්සයිට් එක මම ඊළඟට පෙන්නන්න මම ඩ්‍රෝන් ටික ගැන කියලා. ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා මුලින්ම තමන්ව පයිලට් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්න ඕනේ. පයිලට් කෙනෙක් විදිහට රෙජිස්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ පයිලට් නේම් එක යටතේ තමන් ගාව තියෙන ඩ්‍රෝන්ස් ටික රෙජිස්ටර් කරගන්න ඕනේ. ඒතර ওই දෙකම තියෙන්න ඕනේ රුමේනියාව ඇතුලේ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරනවා නම්. හැබැයි ග්‍රෑම් 249ක් නම් ඒ කියන්නේ 250ට අඩු නම් අවශ්‍ය නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මගේ ඌමනාව සඳහා මම මේ දේවල් ටික කරගත්තා. එතකොට ওই ටික තමයි මම කරගත්තේ. මම පෙන්නන්නම් වෙබ්සයිට් එක මොනවද අවශ්‍ය කරන්නේ කියලා. ඒ වගේම මේ වගේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන සමහර තැන් තියෙනවා. ඒකට වෙනම මැප් එකක් තියෙනවා රුමේනියාවේ. ඒ මැප් එකෙන් අපි හැම වෙලාවෙම ෆ්ලයි කරන හැම තැනක්ම චෙක් කරන්න ඕනේ. ඒක අපි ගන්න ඕනේ අප්‍රූවල් එක කොහෙන්ද ගන්න ඕනේ කියන එක. ඉතින් මේ මැප් එක කොහොමද බලන්නේ මම ඒ විස්තර ටික මම ඩ්‍රෝන් ගැන කියලා දීලා ඉවර වෙලා ඩ්‍රෝන් එක ගැන විස්තර ටික කියලා ඉවරලා මම ඔයගලන්ට පෙන්නන්නම් ලැප්ටොප් එකේ. එතකොට මම හැම වෙලේම මේක බලනවා කොහේ හරි ෆ්ලයි කරනවා නම් ඒ අවශ්‍ය තැන් වලට මොනවාක්වත් ඒ කියන්නේ අප්‍රූවල් එකක් අවශ්‍ය නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක අපිට ෆ්ලයි කරන්න පුළුවන් එතන. හැබැයි ගොඩක් තැන්වල මම බලපු ගොඩක් තැන්වල ෆ්ලයි කරන්න අප්‍රූවල් එකක් ගන්න ඕනේ රුමේනියාවේ. ස්පෙෂලි දැන් මම ඉන්නේ සිගිෂවාරවල. මට සිගිෂවාරවල ෆ්ලයි කරන්න බෑ අප්‍රූවල් එකක් නැතුව. මොකද මේ ළඟ තියෙනවා ආමි බේස් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ෆ්ලයි කරන්න බෑ. ඉතින් මම ගෙදර ඒ කියන්නේ අපේ ගෙදර අපි ඉන්න තැන සිගිෂවාර වුණත් මට ඒක ෆ්ලයි කරන්න බෑ. මොකද මේ ඒරියා එකේ අනිවාර්යෙන් අප්‍රූවල් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ වෙලාවට මම අවශ්‍ය කරන තැන්වලට ඊමේල් එකක් දාලා ඒ අප්‍රූවල් එක ගන්නවා. සමහර ලාවට වර්බලි ගන්න ඒ කියන්නේ ඊමේල් එකක් දාලා වර්බලි අප්‍රූවල් එක ගන්න වෙලාවලුත් තියෙන. මොකද ඒගොල්ලන්ට කෝල් එකක් දීලා අපිට දැනගන්න තියෙන්නේ ඇත්තරම මේ වෙලාවේ මේ ඒරියා එකෙන් මොකක් හරි හෙලිකොප්ටර් එකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් යනවද කියලා. ඒ වගේ දෙයක් යනවද එහෙම නැත්නම් මිලිටරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද ඒ වගේ දෙයක් තියෙනවද කියලා ඒගොල්ලන්ගෙන් දැනගෙන ඒ අප්‍රූවල් එක ගත්තට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න. ඉතින් මම ඒ ටික පස්සේ පෙන්නන්නම්. එතකොට මේක තමයි මගේ දෙවෙනි ඩ්‍රෝන් එක. මේකට මම අවශ්‍ය කරන මගේ හැම දෙයක්ම හදාගත්ත සුදුසුකම් ටික පයිලට් සර්ටිෆිකේෂන් එක, පයිලට් සර්ටිෆිකට් එක, ඊළඟට ඩ්‍රෝන් එකට වෙනම තියෙනවා ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරලා තියෙනවා වෙනම. ඒ විස්තර ටික ඔක්කොම මේ වෙනකොට හදාගෙන තිබ්බේ.
ඉතින් මගේ YouTube හැම වීඩියෝ එකක් වගේ මම මේකෙන් තමයි ගන්නෙ. ඒ වගේම මේක සමහර අපි කරන ප්‍රොජෙක්ට්ස් වලටත් මේක අපි පාවිච්චි කරනවා. මේකේ ක්වොලිටි එක සාමාන්‍යයෙන් ටිකක් වැඩි හින්දා සහ මේක වෙනත් ඩ්‍රෝන් එකෙන් ලොකු ඩ්‍රෝන් එකකට වැඩිය මේක පොඩි හින්දා සමහර යන්න බැරි තැන්වල යන්න මම මේක යූස් කරනවා. ඒ වගේ තැන්වල ගිහලා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න මේක යූස් කරන වෙලාවල් තියෙනවා. රයිට්, මේක තමයි මම ඊළඟට ඔයගලන්ට පෙන්වන්න යන ඩ්‍රෝන් එක. ඉතින් මේක අපි පාවිච්චි කරන්නේ අපේ ප්‍රොජෙක්ට්ස් වලට. මේක ඇවිල්ලා DJI Matrix 350 RTK. ඉතින් මම ඩ්‍රෝන් එක එළියට අරන් පෙන්නන්නම්. මේක තමයි ඩ්‍රෝන් එක. මේක ඩ්‍රෝන් එකේ බැටරි පැක් එක. මේක තමයි L2 සෙන්සර් එක, P1 සෙන්සර් එක. ඉතින් මේ දෙකේ තියෙන්නේ කැමරා වගේ දෙකක්. මම මේ දෙකත් එළියට අරන් පෙන්නන්නම්. රයිට්, මේක සාමාන්‍යයෙන් ලෝඩ් එක නැතුව, පේලෝඩ්ස් නැතුව සාමාන්‍යයෙන් කිලෝ 6ක් වගේ වෙනවා වගේ මට මතක විදිහට. ඉතින් බැටරි පැක් එක වෙනම යනවා. ඔක්කොම කිලෝ 6කට 7කට මං හිතන්නේ කිලෝ 6ක් 7ක් වගේ වෙනවා කියලා තමයි මට මතක විදිහට. ඉතින් මේක දැන් මගේ පයිලට්, දැන් මම මේක ෆ්ලයි කරන නිසා මේක මගේ පයිලට් එක යටතේ තමයි මම මේක රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මම කලින් මේ දේවල් කරගත්ත හින්දා කිසි ප්‍රශ්නයක් නැතුව මගේ පයිලට් ලයිසන් එකටම අර ඩ්‍රෝන් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකත් රෙජිස්ටර් කරලා තියෙන්නේ මගේ පයිලට් ලයිසන් එක යටතේ. ඉතින් මම මේක විස්තර පෙන්නන්නම් එළියට ඇරලා. මුලින්ම අපි ඩ්‍රෝන් එක බලමු. right. right. මේක තමයි ඩ්‍රෝන් එක. පේනවා ඇති මේක ටිකක් ලොකුයි. මේක තමයි රිමෝට් එක. මේක මම එළියට දැන් ගන්න යන්නේ නැහැ. මොකද මේ කැමරාවත් අල්ලගෙන මේක එළියට ගන්න බෑ. මේක ඕන කෙනෙක් ඉන්නවනම් මේ සාමාන්‍ය මේවා ගැන දන්න කට්ටිය ගොඩක් දන්නවා. මේක කියන්නේ මට වැඩිය දන්නවා. මට පෙන්වන්න උමනාව තියෙන්නේ මම දැන් මොන වගේ ඩ්‍රෝන් එකක්ද ෆ්ලයි කරන්න කියන එක පෙන්වන්න විතරයි. එතකොට මෙන්න මෙතන මේකේ දැනටත් තියෙනවා කැමරා, සෙන්සර්ස් හැමදේම තියෙනවා. මෙතෙන්ට තමයි මෙන්න මේ තියෙන සෙන්සර්ස්. හිතනවා පේනවා ඇති කියලා. මේක ලයිඩර් සෙන්සර් එකක්. පේනවා ඇති. මේක ඇවිල්ලා ෆොටෝග්‍රැමට්‍රි වලට පාවිච්චි කරන ලෙන්ස් එකක්. රයිට්. එතකොට ඒක වෙනම ටෙක්නොලොජියක්. ඒක ෆොටෝ ෆිල්ම් පැත්තට යන එකක් නෙමෙයි. මේ ඔක්කොම මේ ආකිටෙක්චර් පැත්තට යන ඒවා. ඒ කියන්නේ ලෑන්ඩ් සර්විං, ඊට පස්සේ මයින කියන දේවල් වලට පාවිච්චි කරන ඩ්‍රෝන් එකක් තමයි මේක. ඉතින් මේක ෆ්ලයි කරන්න අවස්ථාව ලැබුණේ මට ඩ්‍රෝන් ලයිසන් එක මම අරන් තිබ්බ හින්දා. ඉතින් ඕගොල්ලොත් ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරනවා නම් නිකන් ඉන්න එපා. එතනින් එහාට ස්ටෙප් එකක් දෙකක් ඉස්සරහට යන්න, ලයිසන් එක ගන්න බලන්න, පයිලට් සර්ටිෆිකේෂන් එකක් ගන්න බලන්න. එතකොට මේ වගේ එකක් ඔයාලට අත ගන්න එක එච්චර අමාරු වෙන එකක් නැහැ. රයිට්. එතකොට බැටරි පැක් එක මම බැටරි පැක් එක පෙන්නන්නම් ඕන. බැටරි 4ක් තියෙනවා. ඉතින් බැටරි දෙකක් ඕනේ එකපාරක් ඩ්‍රෝන් එක උඩට යවන්න බැටරි දෙකක් අපි යූස් කරනවා. එතකොට හොට් ස්වැප් තියෙනවා. ඒ කියන්නේ බැටරි ලෝ වෙලා අපි මේක පල්ලෙහාට ගත්තට පස්සේ එක බැටරියක් තියලා අනිත් බැටරිය මාරු කරගන්න පුළුවන්. එතකොට ඩ්‍රෝන් එක අපිට ඔන් කරන්න, ඒ කියන්නේ ඔන් කරාට පස්සේ ඔෆ් කරන්න ඕනේ නැහැ කොයි වෙලාවවත් බැටරි මාරු කරන්න. ඒ කියන්නේ එකක් අරගෙන අලුත් එක දාලා ඊට පස්සේ අනිත් එක අරගෙන අනිත් අලුත් එක දානවා. ඒ විදිහට මේක හොට් ස්වැප් කරන්න පුළුවන්. ඒ වගේම රිමෝට් එකට වෙනම බැටරිස් දෙකකුත් තියෙනවා. අපිට ඕන නම් තව බැටරි 4ක් ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේක බැටරි
මැනේජ්මන්ට් සිස්ටම් එකක් තමයි මෙතන තියෙන්නේ. මේක නම් ගොඩක් බරයි. රයිට්. එතකොට මේ ඩ්‍රෝන් එක ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. මම දැන් ඔයගලන්ට පෙන්නන්න යන්නේ කොහොමද ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරන්නේ, පයිලට් කෙනෙක් විදිහට රුමේනියාව ඇතුළත රෙජිස්ටර් වෙන්නේ කොහොමද, සහ ඔයගලන්ට කොහේ හරි ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න ඕන නම් ඒ තැන ඔයගොල්ලෝ අප්‍රූවල් එකක් ගන්න ඕනද නැද්ද කියන එක චෙක් කරගන්නේ කොහොමද කියන එක මම ඔයගලන්ට දැන් පෙන්නන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ පයිලට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනවා නම් ඔයගොල්ලෝ යන්න ඕනේ මෙන්න මේ වෙබ්සයිට් එකට. accounts.caa.ro කියන වෙබ්සයිට් එකට මම මේක ලින්ක් එක දාන්නම්. ඉතින් මුලින්ම යන කෙනෙක් නම් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න මෙතන ගිහිල්ලා. ඉතින් මම රෙජිස්ටර් වෙලා තියෙන්නේ, මගේ account එකක් තියෙන හින්දා මම මේකට log වෙන්න මුලින්ම. මගේ email එකයි password එකයි දීලා. right. ඉතින් මේ වගේ තමයි එන්නේ. මේක අපි මුලින්ම මෙතනට ගියාම මෙතන පෙන්නනවා නම, ඇඩ්‍රස් එක, ඊමේල්, ෆෝන් නම්බර්ස්, ඊට පස්සේ අපේ තියෙන ඩෙන්ටිටි චේනේප් එක, ඊළඟට මගේ ID එකේ ෆොටෝ එකක් දීලා තිනවා මේගොල්ලන්ට PDF එකක් විදියට. ඊළඟට ඒ යටතේ මෙතන තියෙනවා මගේ ඩ්‍රෝන් දෙක. ඉතින් Mini 3 Pro එකයි Matrix එකයි. අපිට අලුතෙන් එකක්, එතකොට මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන ඔයගොල්ලන්ගේ user register කරගන්න එක. ඊට පස්සේ ඒ යටතේ මේ යට තියෙනවා මෙතන ඩ්‍රෝන් එකක් ඇඩ් කරගන්න ඕන. මෙන්න මේකෙන් ඩ්‍රෝන් එක ඇඩ් කරගන්න පුළුවන්. මෙතන දෙන්න තියෙන්නේ මේක කරන කෙනෙක් ඉස්සරහට කරනවා නම් මේක මට එක මැසේජ් එකක් දාන්න. ඒතකොට මම ඔයගලන්ට කියලා දෙන්නම්, ප්‍රශ්නයක් නැහැ. මම නිකන් උඩින් පල්ලෙන් කියන් යන්නේ මේ ඇප් එකට ගියාම මේ වෙබ්සයිට් එකට ගියාම ඔයගලන්ට ඇත්තටම මේ කරන හැටි තේරෙයි කියන එක මම දන්නවා. ඉතින් මොකද මමත් පළවෙනි පාරට ගියාම සාමාන්‍ය යන ෆ්ලෝ එකේ ගියාම ඒ වැඩේ කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතන තියෙනවා මොකද්ද මොඩල් එක, ඊට පස්සේ සීරියල් එක මොකද්ද, ඒ සීරියල් එකේ ෆොටෝ එකක් ඕනේ, ඊට පස්සේ ඩ්‍රෝන් එකේ ෆොටෝ එකක් ඕනේ, කොච්චර කිලෝ ගාණක් තියෙනවද, මේව ඔක්කොම Google ඒ කියන්නේ සමහර ඒවා දැන් ඔයගොල්ලෝ සීරියල් නම්බර් එක නම් Google එකෙන් ගන්න බෑ. සීරියල් නම්බර් එක ඔයගොල්ලන්ට ඩ්‍රෝන් එකෙන් බලලා ටයිප් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ දැනනවා මොඩල් එක දන්නවනම් ඒ ඩ්‍රෝන් එකේ කිලෝග්‍රෑම් ගාණ කීයද කියන එක ඔයගොල්ලන්ට Google එකේ ගහලා ටයිප් කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට මෙතනින් ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ මේකට ගියාම මේ තියෙන මේ ෆර්ම් එකේ තොරතුරු ටික අපිට ෆර්ම් එකක් තියෙනවා නම් ඒක විස්තර දාන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඩ්‍රෝන් මේ තියෙන ඩ්‍රෝන් එක විස්තර ටික, සීරියල් නම්බර් ඒ ටික බලන්න පුළුවන්. ඉතින් මෙතන මුලින්ම මේ ඩෙන්ටිෆිකාර් එකෙන් තමයි අපි යූසර් කෙනෙක්ව, ඒ කියන්නේ පයිලට් කෙනෙක්ව රෙජිස්ටර් කරගන්නේ. ඉතින් මේකට පයිලට් කෙනෙක් රෙජිස්ටර් කරලා මම හිතන්නේ පළවෙනි ඩ්‍රෝන් එක හරි එහෙම නැත්නම් පයිලට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් ගන්න ඕන නම් යුරෝ 20ක පේමන්ට් එකක් කරන්න තියෙනවා. ඒක කරාට පස්සේ තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ පයිලට් ඔපරේටර් කෝඩ් එක. එතකොට මෙතන තියෙනවා ඔපරේටර් කෝඩ් එක. මේ තියෙන්නේ ඔපරේටර් කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එක තමයි වැදගත් වෙන්නේ. ඔයා රෙජිස්ටර් වුණා කියලා. කියන්නේ ඔයා රුමේනියාවේ පයිලට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙනවා කියන එක තමයි මේක. රයිට්. එතකොට මේකේ තියෙනවා, ඒ කියන්නේ ඩ්‍රෝන් නීතිවල තියෙනවා A1, A2, A3 කියලා ඩ්‍රෝන් වර්ග වගේක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ එක්සෑම් එක ලියනවා නම්, එක්සෑම් එකක් ලියනවා නම් මේක එක්සෑම් මොකුත් නැහැ. ඔයගලන්ට ඕනෙම නම් මේගොල්ලන්ගේ සයිට් එක හරහා ඔයගලන්ට එක්සෑම් එක කරලා මේ තියෙන A1, A3 එක්සෑම් එක ඔයගලන්ට කරන්න පුළුවන්. A2 එක්සෑම් එක. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද මේවා A1, A3 කියලා කියන්නේ වෙනම ටයිප් එකක්. ඊට පස්සේ A2 කියලා කියන්නේ වෙනම ටයිප් එකක්. ඔයගලන්ට මේ දෙක මෙතනින් ඔයගලන්ට කරන්නත් පුළුවන්. හැබැයි මම මේ එක්සෑම් එක කරේ වෙනම ප්‍රයිවට්, ඒක මං හිතන්නේ ඒ කම්පැනි එක තියෙන ජර්මන් කම්පැනි එකක්. ඒගොල්ලෝ ඒ එක්සෑම් එක තියලා ඒක මම ඉංග්‍රීසි වලින් කරේ. හැබැයි කම්පැනි එක ඒගොල්ලෝ සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ ජර්මනි වලින්. ඉතින් ඒකට මට මතක විදිහට යුරෝ
යුරෝ 80ක් හරි 100ක් හරි මට මතක නැහැ. ඇත්තටම මට මතක නැහැ. ඔයගලන්ට ඒක බලන්න පුළුවන් මේ ඔන්ලයින් ඔයගලන්ට කොහොමද පයිලට් ලයිසන් එක ගන්න කියලා ඒක චෙක් කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයගලන්ට මේකෙනුත් ඔයගලන්ට පයිලට් ලයිසන් එක ගන්න පුළුවන්. මේ පයිලට් ලයිසන් එක කියන එක නෙසසරි නෑ. ඉතින් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ පයිලට් කෙනෙක් විදිහට සර්ටිෆිකේට් එක. කියන්නේ ලයිසන් එකක් අවශ්‍ය වෙන එක හරියට නිකන් අර 50cc බයික් එකක් පදින්න ඔයගලන්ට ලයිසන් ඕනේ නැහැ වගේ. හැබැයි ඔයගොල්ලෝ සොෆ්ට් වෙහිකල් පදිනකොට ඔයගලන්ට ලයිසන් එකක් ඕනේ. ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ මේ A1 A3 A2 කියලා මේක. එතකොට හැබැයි ඒ කොහොම වුණත් ඔයගොල්ලෝ ඔපරේටර් ID එකක් ගන්න. මේ ඔපරේටර් ID එක ගන්න මේ එක්සෑම් ලියන්න ඕනේ නැහැ. ඔයගලන්ට ඔපරේටර් ID එක ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අරගෙන ඔයගොල්ලන්ගේ නම යටතේ ඩ්‍රෝන් දෙක හරි ඩ්‍රෝන් එක හරි ඒගොල්ලෝ ඒක රෙජිස්ටර් කරගන්න. හැබැයි කැටගරි එකකින් උඩකට යනවා නම් සහ ඔයගලන්ට අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ ඇත්තටම ප්‍රොෆෙෂනල් පැත්තට යනවා නම් ඒ කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ ඩ්‍රෝන් පයිලට් කෙනෙක් විදිහට ජොබ් එකක් කරන්න කියලා හිතන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයගලන්ට ඔපරේටර් ලයිසන් එකක් තියාගන්න එක හොඳයි. මම ඒකයි කියන්නේ මේක අවශ්‍යම නැහැ. හැබැයි එහෙම තියෙනවා නම් හොඳයි ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට මම හිතනවා මට මේකේ වැඩි විස්තර අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න මම කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ. මම කරගත්තේ කොහොමද කියන එක තමයි මම මේ කියාගෙන යන්නේ. රයිට්. මම මේ ටික කරගත්තා මුලින්ම. ඊළඟට මේ ටික කරලා තියෙනවා මේක හරි ප්‍රශ්නයක් නැහැ කියලා හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න මැසේජ් එකක් දාන්න. ඒතර මම උදව් කරන්නම් මේකට. රයිට්. ඊළඟට දැන් මෙන්න මේක තමයි මැප් එක මේගොල්ලන්ගේ. මේක ඇවිල්ලා වෙබ්සයිට් එක flightpan.romatsa.pro මම මේකේ ලින්ක්ස් ඔක්කොම දාන්නම්. මේකේ ලින්ක් එක මම දාන්නම්. එතන ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. රයිට්. මේකේ ඔයගලන්ට පේනවා ඇති. ඔය අපි හිතන තරම් ලේසි නැහැ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන එක රුමේනියාවේ. ලංකාවේ නම් කොහොමත් ලේසි නෑ. ලංකාවේ ප්‍රශ්න කෝටියයි. සල්ලි ගෙවන්න ඕනේ ප්‍රශ්න ගොඩයි. හැබැයි මෙහි සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරන්න. ලංකාවේ නම් කොහේරි තැනක ඩ්‍රෝන් එකක් ෆ්ලයි කරනකොට ඒකට අප්‍රූවල් එක ගන්න වගේම ඒ තැනට වෙනම ගෙවන්නත් ඕනේ. මෙහි එහෙම නැහැ. මෙහි අවශ්‍ය තැනක් තියෙනවා ඒ තැනට අප්‍රූවල් එක ගන්න එක විතරයි තියෙන්නේ. සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. රයිට්. අපි මේ තියෙන රුමේනියාව පේනවනේ දැන්. ඒතර මේ දම් පාට හරි නිල් පාට හරි කමන්නේ. මේ පාට තියෙන ඒවා සහ මේ කහ පාට ඒවා තමයි ෆ්ලයි කරන්න බැරි ඒරියාස්. ඒවට අපි අනිවාර්යෙන් අප්‍රූවල් ගන්න ඕනේ. රයිට්. මුලින්ම අපි බලමු අපි ඉන්න ඒරියා එක සිකිෂ්වාරනේ. දැන් මට මේක සිකිෂ්වාර හොයාගන්නත් බෑ මේ ඒ තරමට මේකේ මුරේෂ් තියෙනවා. රයිට්. ඊට පස්සේ හර්ගිතා සවාතා රයිට්. මේ තියෙන සිකිෂ්වාර. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන සිකිෂ්වාර රයිට්. දැන් මෙතන ඇවිල්ලා 2-3කින්ම කැපිලා තියෙන්නේ. මේ ඒරියා එකේ මම දන්න විදිහට මෙහෙම ගිහිල්ලා අපි ඉන්නේ මෙන්න මේ හරියේ. ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ. මේක මෙතනින් එහාට ලොකු කරන්නත් බෑ මේ මැප් එක. අපි ඉන්නේ මේ හරියේ. බරගන්න. එතකොට මෙහෙම එනකොට මේ තියෙන්නේ මොකද්ද මේ චෙතාතේ සිටඩෙල් එක. මේ තියෙන සිටඩෙල් එක. ඒතකොට සිටඩෙල් එකේ අපිට ඩ්‍රෝන් එක යවන්න බෑ. මොකද මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන හින්දා. රයිට්. ඒතකොට අපි මුලින්ම කරන්නේ සිටඩෙල් එකේ මොනවා හරි කරනවා නම් මෙතන අපි ක්ලික් කරනවා. අපිට අවශ්‍ය කරන තැන ක්ලික් කරනවා. රයිට්. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ ඩීටේල්ස් ටික. මං හිතන මේක අවශ්‍ය වෙන්නේ, ඒ කියන්නේ මට මේක ඔයගලන්ට දාන්නත් පුළුවන්. හැබැයි ඔයගලන් මේක කරලා බලන්න. එතකොට මෙහෙම එකක් එනවා. ඒකේ මොනවද කියලා තියෙන්නේ කියන එක මං කියන්නම්. රයිට්. එතකොට මෙතන තියෙනවා zone ID එකක්. මෙන්න මොන zoneද? රයිට්. එතකොට zone ID එක ඇවිල්ලා තියෙනවා RZ2060. For access contact authorization needed when activated by NOTAM due to military flights. එතකොට මේ ඒරියා එකේ military flights තියෙන හින්දා NOTAM එකෙන් අපිට ගන්න වෙනවා access. ඒ කියන්නේ අපි fly කරන වෙලාවේ මේ වෙලාවේ මේ ඒරියා එකේ මුකුත් ෆ්ලයිට්ස් යන එකක් නැහැ කියලා අපි ඒගොල්ලන්ගෙන් පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනේ ඒගොල්ලන්ට කතා කරලා. රයිට්. ඉතින් ඒගොල්ලෝ මෙතන දීලා තිනවා කොහෙද ඊමේල් එක දාන්න ඕනේ. ඊට පස්සේ aero photogrammetry එහෙම කරනවා නම් අපි කොහෙටද දාන්න ඕනේ මේ විස්තර ටික. ඊළඟට මෙතන තාව zone එකක් තියෙනවා. ඒ කියන්නේ මේ zone 3කට වැටෙනවා. දැන් ඒ කියන්නේ මෙතන ඇවිල්ලා
මෙන්න මේ නෝමල් තැඹිලි පාට ගැන මේ කහපාට ලයින් එකටත් සෙට් වෙනවා. මෙන්න මේ තැඹිලි පාට තද තැඹිලි පාටකටත් සෙට් වෙනවා. මෙන්න මේ දම් පාටකටත් සෙට් වෙනවා. එතකොට තමයි මේ අපිට දීලා තියෙන 3ක්. right? එතකොට මෙතන ඒකක් දීලා තියෙනවා මෙන්න මේකටයි ඒර ෆොටෝ එකටයි දාන්න කියලා. ඊට පස්සේ අපිට පැහැදිලිවම කියලා තියෙනවා මේ ලිමිට් එක මෙතන දීලා තියෙනවා. පේනවද දන්නේ අපිට lower limit එක ground level එක upper limit එක මීටර් 120. එතකොට මෙතන ground එකේ ඉඳලා 120 වෙනකන් අපිට fly කරන්න බෑ. මෙතන කියලා තියෙනවා ground level එකේ ඉඳලා 8687ක් feet. බෑ. ground level එකේ ඉඳලා notam එකෙන් අහලා තමයි මේ ටික කරන්න ඕනේ. ඒතර මේකේ හොඳම දේ මෙතන තියෙන මේ එකම email එක තමයි මේ තියෙන්නේ. මොකද මේ sites තුනක් වුණාට එකම email එක තියෙන්නේ fed FD FDX මෙතන තියෙන FDX ඒ වගේ. එතකොට මම කරන්නේ දැන් මට මෙතනට කරන්න මට මේ අවශ්‍ය නම් මම කරන්නේ මගේ pilot ID එකයි මම fly කරන drone එක මොකක්ද කියලායි මම fly කරන වෙලාවයි මොකක්ද හේතුව කියලායි ඔය විස්තර ටික දාලා මම ඒගොල්ලන්ට email එකක් දාන එක තමයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට නම්බර් එකක් දෙනවා කෝල් එකක් දෙන්න කියලා. එහෙම නැත්නම් අපේ නම්බර් එක දැම්මම අපිට කෝල් එකක් දෙනවා. දීලා අහනවා කවදද කරන්නේ කින්ද මන්ද කියලා. මේක ඇත්තරම කිව්වොත් ඒගොල්ලන්ට අපි යවන්න ඕනේ ෆෝම් එකක් තියෙනවා. ඒ ෆෝම් එක ෆිල් කරලා අපි ගන්න ඕනේ අප්‍රූවල්. එහෙම තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට මේ තියෙන්නේ චෙතාත් එකේ අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා නම් අපි කරන්න ඕනේ දේවල් ටික. ඊළඟට අපි මුකුත් නැති මේ වගේ තැනක් බලමු. මේ වගේ තැනක ඇත්තට මුකුත් පෙන්වන්නේ නැහැ. මොකද මේ වගේ තැනක ප්‍රශ්නයක් නැහැ. යවන්න පුළුවන්. right. right මම සිබිව් වලට එකපාරක් ෆ්ලයි කරන්න ගියා. සිබිව් වල මොකද එයාපෝට් එකක් මං හිතන්නේ තියෙනවා ඒ හරියේ. right. එතකොට මම මෙන්න මෙතන පෙන්නන්න. මෙතන lower limit එක දීලා තියෙන්නේ. අපි හිතමු මේකත් නැහැ මේක විතරයි තියෙන්නේ කියලා. පිනවතන්නේ. right. මේකත් නැහැ මේක විතරයි. අර මේකේ තියෙන lower limit එක මීටර 120යි. ඒතර මීටර 120ක් යනකම් අපිට යවන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි නීතිය හැදිලා තියෙන්නේ. හැබැයි මේකේ තව ඒරියාස් දෙකක් එකතු වෙලා තිනවා. එතන තියෙනවා ground level එකේ ඉඳලාම බෑ කියලා. ඒකින්ද මේකටත් අපි ගන්න ඕනේ. මේකටත් අපි approval ගන්න ඕනේ. ඉතින් ඕක ලොකුවට විස්තර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ අපි හිතාගෙන හිටියට මේක පොඩි දෙයක් කියලා. මේක ඇත්තටම පොඩි දෙයක් නෙමෙයි. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රුමේනියාවේ හැමතැනම මේ සම්පූර්ණ රුමේනියාව. මේ තියෙන රුමේනියාවේ කොහෙ ගියත් අනිවාර්යයෙන් මේ ඒරියා එකකට අහු වෙනවා. මෙන්න මේ වගේ ඒරියා එක තමයි නැත්තේ. හැබැයි ඒත් මේ තැන් වල මේගොල්ලන්ගේ එක එක බේස් තියෙනවා නම් මේ පොඩි තැන් වලත් තියෙනවා මේ. පොඩි තැන් වලත් මේගොල්ලන්ගේ තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් පරිස්සමෙන් ලංකාවේ කට්ටිය ඩ්‍රෝන් ෆ්ලයි කරනවා නම් නීතිය දැනගෙන හරියට ඒ දේවල් කරගන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් ওই ටික තමයි මට ඩ්‍රෝන් ගැන කියන්න තියෙන්නේ මට මතක විදිහට. ඔව්. ඒතකොට මම මේ දෙකේම ලින්ක් දෙක දාන්නම්. මේ දෙකෙන් චෙක් කරගන්න. මම හිතනවා මේ කියපු දේවල් ඔයගලන්ට යූස්ෆුල් වෙන්න ඇති කියලා. මොන හරි විස්තරයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම උදව් කරන්නම් මේ දේවල් වලට. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.